හෙලෝ කොහොමද ඔයාලට මම අද ඔයාලට අරගෙන ආවේ ගොඩාක් වැදගත් පණිවිඩයක්. පොඩ්ඩක් මතක් කරලා බලන්න මම මේ කියන දේ ඔයා හරි ඔයා දන්න කෙනෙක් හරි කරනවද කියලා. ඔයත් පොඩි හෙම්බෙරෙස්සාවක් හැදුනහම, කැස්සක් හරි උණක් හරි හැදුනහම, නැත්නම් චූටි තුවාලයක් හැදුනහම ෆාමසියට ගිහිල්ලා මොකක් හරි ඇන්ටිබයොටික් එකක් ඉල්ලනවද? නැත්නම් තුවාල බේරන කරලක් කියලා ඉල්ලනවද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔයාලා එහෙම කරනවද කියලා. එහෙම කරලා ඔයාගේ ෆාමසියෙන් අරන් එන බෙහෙත් එක දවසක් විතර බීලා දැන් නම් චුට්ටක් අඩුයි වගේ නේද? එහෙම කියලා හිතලා ඒ බෙහෙත් එක නතර කරනවද? ඔයා දන්නවද ඔයා මේ කරන වැරද්ද බරපතලකම මොකක්ද කියලා? මේ විදිහට ඔයාට හිතුන වෙලාවට ඔයා ඇන්ටිබයොටික් ගත්තහම අපේ ඇඟේ ඉන්න නරක බැක්ටීරියාවන් ඒ ඇන්ටිබයොටික් වලට ඔරොත්තු දෙන්න පටන් ගන්නවා. ඊළඟ පාර ඔයාට ඇත්තටම ලෙඩක් හැදුනහම ඒ බෙහෙත් එක වැඩ කරන්නේ නැහැ. ඔයාට ඊට වඩා ලොකු ඇන්ටිබයොටික් වලට යන්න වෙනවා. අපි මේකට මොකක්ද දන්නවද කියන්නේ? ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් කියලා. එහෙම වුණාම ඔයාට පොඩි තුවාලයක් නැත්නම් පොඩි සාමාන්‍ය ලෙඩක් පවා මාරාන්තික තත්ත්වයකට උනත් යන්න පුළුවන්. හරි, මම දන්නවා දැන් ඔයාලට ඊළඟට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. අපි කොහොමද මේ ඇන්ටිබයොටික් රෙසිස්ට් වෙන එක නතර කරගන්නේ? ඔයාලට අනිවාර්යයෙන්ම අසනීපයක් හැදුනහම ඔයාලා ෆාමසියෙන් ගිහින් බෙහෙත් ඉල්ලගන්නේ නැතුව ඔයාලා වෛද්‍ය උපදෙස් පිළිපදින්න ඕනේ. අපි හිතමුකෝ ડોක්ටර් ඔයාට ඇන්ටිබයොටික් එකක් දීලා තියෙනවා කියලා දවස් 5ක් බොන්න කියලා. අනිවාර්යයෙන්ම ඔයා ඒ බෙහෙත් එක මගින් නතර කරන්නේ නැතුව දවස් 5ක් කන්ටිනියු කරන්න ඕනේ. ඔයාට දවසක් බීලා දෙකක් බීලා ඔයා ඒ ඇන්ටිබයොටික් එක නතර කරන්න එපා. වගේම තමයි ඔයාලා ඇන්ටිබයොටික් හොමාරු කරගන්න එපා. ඒ කියන්නේ ඔයාලට ගෙන අපේ ඇන්ටිබයොටික් එකක් ඔයා තව කෙනෙක්ට බොන්න දෙන්න එපා. හරි, මම හිතනවා මම අද ගෙන අපු වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලා නිත් දවසේ ඇන්ටිබයොටික් භාවිතා කරද්දී ඒක රෙසිස්ට් වෙන්නේ නැති වෙන විදිහට භාවිතා කරන්න පුරුදු වෙන්න. Thank you.